චතුර්විධ භාෂා කුසලතා අතර කතනයට හිමිවන්නේ වැදගත් තැනක්. ඒ කියන්නේ අපි කතා කරන අපේ තියෙන අදහස් ඒවා ප්‍රකාශ කරනකොට අපි අපේ කතන කුසලතාවය අදහස් හුවමාරු කර ගැනීමට අවශ්‍ය වන කතන කුසලතාවය කොහොමද ඒක සර්ව සම්පූර්ණ විදිහට අපි පාවිච්චි කරන්නේ, අපි භාවිතා කරන්නේ කොහොමද, හසුරවන්නේ කොහොමද? දුර්වලතාවයන් ගොඩක් තියෙනවා. සමහරක් අය ගොත ගහනවා. ගොත ගහ කතා කරනවා. අඩුපාඩු කීමක් නොවේ. ඒ දුබලතාවයන්ට විසඳුම් තියෙනවා. ගොඩක් දරුවෝ වැඩිහිටියොත් වෙලා ගොත ගහනවා. සමහරක් වෙලාවට ප්‍රමාණවත් හඩි කතා කරන්නේ නැහැ. ශබ්ද නගා කතා කරන්නේ නැහැ. අවශ්‍ය තැනදී ශබ්ද නගා කතා කරන්නේ නැහැ. හඩ එන්නේ නැහැ. ප්‍රමාණවත් හඩක් එන්නේ නැහැ. වචන උච්චාරණය කරනකොට වේගයෙන් ඇස්පිල්ලම් වේගයෙන් ගසනවා. නැත්නම් ගස්වල කොළ කඩනවා. බිම ඇඟිල්ලෙන් හාරනවා. නියපොතු හපනවා. නියපොතු කඩනවා. කෙස්කස් කරකවනවා. සමහරක් වෙලාවට අඩුවෙන් අකුරු කියනවා. දැන් සමනලයා කියන එක අකුරු හල්ලා කියන්න පුළුවන්. සමලයා ඊළඟට දැන් සමහරක් ඒවා තියෙනවා අකුරු වෙනුවට තවත් ඒවා කියනවා. සබන් කියන එකට තබන් කියලා කියන්න පුළුවන්. තබන් කියලා කියනවා. ඒ වගේ දුබලතා මීට අමතරව ගොඩක් තියෙනවා. ඒ දුබලතා අපි අධ්‍යාපනය දෙන පාසල හරි අදාළ පුද්ගලයාගේ භාෂා කුසලතාවයන්, කතන කුසලතාවයන් කොතරක් දුරට තියෙනවද කියලා බලන්නට ඕනේ අනිවාර්යයෙන්ම. එහෙම අඩුපාඩු තියෙනවද කියලා බලලා තමයි ඒ සඳහා ප්‍රතිකර්ම ක්‍රියාමාර්ග ගන්නට ඕනේ. අපි සාමාන්‍යයෙන් ගුරුවරයෙකු විදිහට ශබ්ද නගා දරුවන් ඉදිරියේ වචන කියවන්නට ඕනේ. පාඩම් කියවන්නට ඕනේ. සවන් දෙන්නට සලස්වන්න ඕනේ. කියවීම ගන්න ඕනේ. කියවීම නැවත නැවත ගන්නකොට අඩුපාඩු තියෙනකොට ගුරුවරයාත් නැත්තම් දෙමව්පියත් ඒ වචනේ නැවත නැවත උච්චාරණය කරන්නට ඕනේ. දරුවා කියන්නේ කිසිදු දෙයක් නොදන්න පුද්ගලයෙක් නොවේ, දන්නවා. හැබැයි නිවැරදි දේ පෙන්වීම ගුරුවරයෙක් දෙමව්පියෙක් සතු වගකීමක් වෙනවා. සමහරක් වෙලාවට දරුවන්ට නිදනකොට කතන්දර කියන එක, කෑම කනකොට කතන්දර කියන එක, දෙබස් සංවාද, කෑම පිඟානේ තියෙන එක, මොනවද කෑම, මොනවද තියෙන මාළු කියලා අහලා කතා කරනකොට ඒවත් එක්ක දරුවගේ අදහස් සෝමාරු වෙනවා. වචන ශබ්ද වෙනවා. සබකෝලය මගේ හැරෙනවා. නිතර වචන ඇහෙන්නට සලස්වන්නලු. නිතර උච්චාරණය කරන්නට ඕනේ. ගුරුවරයා පාඩමට අදාළව වපසරියක් තියෙනවා. දෙමව්පියන් ගුරුවරයාටම බාර කරන්නේ නැතුව නිවසේදීත් තමයි යම් කාර්යයක් නිවසේ කරනකොට වියනකොට තියෙන බඩු ගන්න දරුවත් එක්ක සාකච්ඡා කරන්නට ඕනේ. අතු ගන්නකොට, නානකොට සාකච්ඡා කරන්නට ඕනේ. වචන අල්ල ගන්නවා. විවිධ හඬ අනුකරණය කරන්නට ඕනේ. පාසලේදී ඊට පස්සේ එක සමවයස් කණ්ඩායම් කුඩා දරුවන් අතර ඉන්නකොට ඊට පස්සේ සමහර විට දෙමව්පියොත් එක්ක පුළුවන් පැන යන්නට පුළුවන්, කුරුල්ලෝගේ සද්ද දාන්නට පුළුවන්. මේ හැම දෙයක්ම
එකපාරම දරුවන්ට හුරු කරන්නට අමාරුයි. හැබැයි ඉවසීමෙන් ගුරුවරයා වගේම දෙමව්පියත් දරුවා පිටිපස්සෙන් හිටියොත් යහපත් දරුවෙක්, දක්ෂ දරුවෙක්, හැකියාවන්ගෙන් අනුන දරුවෙක් නිර්මාණය කරගන්නට පුළුවන්. හැම වෙලාවම දිග ප්‍රශ්න අරගෙන දිග උත්තර බලාපොරොත්තු වෙන්න එපා දරුවන්ගේ. කෙටි ප්‍රශ්න අහන්න. කෙටි පිළිතුරක් බලාපොරොත්තු වෙන්න. ඒක වචනයකින්ම නෙමෙයි. ඒක සමහරක් වෙලාවට රංගපාලා පෙන්වන්නට පුළුවන්. සමහරක් වෙලාවට ඒක වචනෙන් දෙන්න පුළුවන්. සමහරක් වෙලාවට ඒ දෙන පිළිතුර නිහඬ පිළිතුරක් වෙන්නත් පුළුවන්. පින්තූරකින් පෙන්වන්නට පුළුවන්. එයා කරන සෙල්ලම් බඩුවකින් පෙන්වන්නට පුළුවන්. පොතේ ඇඟිල්ල තියලා පෙන්වන්න පුළුවන්. වචන ගන්න හැම වෙලාවෙම උත්සාහ කරන්න එපා. පීඩනයක් දෙන්නේ නැතුව ළමයා තුල හැම වෙලාවෙම එයාට පුළුවන් ධෛර්යයක් දෙන්නට ඕනේ. ආත්ම විශ්වාසයක් ඇති කරන්නට ඕනේ. කියවන්න බෑ කියලා දෙන්නට එපා. ශබ්ද නගා කියවන හුරු කරන්න. එකපාර වචනේ කියවන්න බැරි වෙන්නට පුළුවන්. එකපාර වචනේ කියවන්නට බැරි වෙන්නට පුළුවන්. ඒ එක කතන්දරයක් කියනකොට රූකඩ මූණේ ඉරියව් පෙන්වන්න එක රංගනයන් දක්වන්න ළමයි හරි කැමති. ළමයි කැමති සින්දු කියන්න, නටන්න, නිකන් පොත බලාගෙන වචනයක් දෙනවට වඩා පාඩම් කරන්න කියනවට වඩා කතා කර පිළිතුරු හොයන එක, පාඩම් කියවන එක. සමහරක් වෙලාවට ළමයිට කම්මැලි හිතෙන්නට පුළුවන් පාඩම කියවන්න. ඒ වෙලාවේදී ඉවසීමෙන් ගුරුවරයා දෙමව්පියත් පාඩම කියවන්න. දරුවන්ට ඇහෙන්න කියවන්න. ආදරෙන් කියලා දෙන්න. කතන කුසලතාවයේ වර්ධනය කරන්නට ඕනම ක්‍රියාකාරකමක්, ප්‍රායෝගික ක්‍රියාකාරකමක් පාවිච්චි කරන්නට පුළුවන්. එක උත්සව තියෙනවා, උදෑසන රැස්වීම් තියෙනවා, විවිධ ප්‍රසංග තියෙනවා, පන්ති කාමරේ තියෙනවා, නිවසෙත් තියෙනවා, නිවසේ ආවට උත්සව තියෙනවා, හැම තැනම තියෙනවා. ළමයි ඒවට මුහු කරන්නට ඕනේ. සිරිත් විරිත් තියෙනවා, විවිධ කතන්දර කියන තැන් ඒවා තියෙනවා. ඊට පස්සේ කවි ගී තරඟ තියෙනවා. ඒවට දරුවන් ඉදිරිපත් කරන්නට ඕනේ. භාෂා කුසලතාවයන් තියෙනවා. වැඩි දියුණු කරන තරඟ ඒවට ඉදිරිපත් කරන්නට ඕනේ. නිවැරදි පුහුණුවක් දෙන්නට ඕනේ.